රතු පාට ගානට්ස් වලට සිංහලෙන් කියන වෙන නමක් තියෙනවා මාකට් එකේ. රබහ කියලා පාවිච්චි වෙනවා. ටොපෑස් ලංකාවේ හම්බුණාද? හම්බ වෙනවනේ. ටොපෑස් වලට මොනවද සිංහල අපි කියන නම? මැනික් භාෂාවේ පඩියන්. ඕකේ. මොන පාටින්ද ලංකාවේ වැඩියෙන් හම්බ වෙන්නේ? බ්ලූ පඩියන් හම්බ වෙනවද? නිල් පාට පඩියන් හම්බ වෙනවද? පච්ච පඩියන් හම්බ වෙනවා හැබැයි සමහරක් ගන්න. එතකොට හම්බෙන්නේ වැඩි හරියක් කලර්ස්. කලර්ස් හම්බුනහම දන්නවද කරන දේ? ටොපෑස් වල අපේ ලංකාවේ තිබුණ ලොකු ටොපෑස් නිදියක්. තව නෝමල් ටොපෑස් උත් තිබ්බ ඇත. හම්බ වෙනවා. ඔය මැනික් එක අපිට ගොඩක් හම්බ වෙනවා. ටොපෑස් තමයි වෙන් කරගන්න අපි දඟලන්නේ. අද අපි මේක වෙන් කරනවා. ටොපෑස් වෙන් කරනවා වයිට් සෆයර් වලින්. පොඩි උපකරණයක් පාවිච්චි කරලා. යෙලෝ ටොපෑස් වෙන් කරනවා යෙලෝ සෆයර් වලින්. පොඩි උපකරණයක් පාවිච්චි කරලා. ඒක බොහොම ලේසි දෙයක්. අපි අද හවස් වරුවේ අපේ ප්‍රැක්ටිකල් එකේ කරනවා. වයිට් ටොපෑස් වලට එච්චර ඉල්ලුමක් නැහැ. හරිය ඇමරිකාවට. හීට් කරන එක ටොපෑස් වලට සාමාන්‍ය වැඩිය කරන්නේ නැහැ. අපි කරන්නේ ඉරඩියේට් කරන එක. දැන් මෙයාගේ අතේ තියෙන්නේ ලන්ඩන් බ්ලූ ටොපෑස් කියන කලර් එක. ඕක හදන්න සාමාන්‍යයෙන් ගැමා රේ එකට එක්ස්පෝස් කරලා අර වගේ ලොකු බිල්ඩින් වල දාලා ගැමා මේව ගහලා සාමාන්‍යයෙන් අවුරුදු 1කමාරක් විතර තියන්න ඕන. තව කලර් එකක් තියෙනවා. මොකද අනික් කලර් එක ඔයගොල්ලෝ දන්න විදිහට. ඕක ලන්ඩන් බ්ලූ ටොපෑස්. ස්කයි බ්ලූ yes ස්කයි බ්ලූ කියලා කියන්නත් පුළුවන්. තව නමක් කියනවා ලස්සන. බ්ලූ කලර් එකක් තියෙනවා. සෆයර්ත් එක පැටලෙන එකක් පැටලෙන්නේ නැහැ ඇත්තටම. ඒකට අපි කියනවා ස්විස් බ්ලූ ටොපෑස් කියලා. ස්විස් බ්ලූ ටොපෑස්.